අද මං ඊළඟ පැය 30ම පොළොයට මේ පෙට්ටියේ වැලිලා ඉන්නයි හදන්නේ. මේ තමයි මම ජීවිතේ කරන බානකම චැලෙන්ජ් එක මං හිතන්නේ. ඒ වයිතරම අපි දැන් මූල ලොක් කරන්න යන්නේ. ඕකේ යාළුවනේ. මාව පණ පිටින් වල්ලන්න. අවසාන මොහොතේ කරපා කියන්න දෙන්නේ. ලෝකේ හරි කැතයි යකෝ. මේක මගේ අන්තිම වීඩියෝ එක වෙයි දන්නෙත් නෑ. අයියෝ කොයාද? තල්ලම දාන්න. ඉවරද? නෑ තා චුට්ටක් දැන් බහනවා යාව. හරි වෙන්නේ නැති මෙතන දීදුරුවක් තියෙන්නේ. ඕකේටපත් මිතුරු කැල. ඕකේ බොයිස් උඩ වැඩි ඉවරද? තා පැයක් විතර යනවා මේක ඉවර කරන්න. යෝ වෙල්කම් ටු මගේ මිනි පෙට්ටිය. දැන් වෙලාව වෙවිල උදේ 9:01යි. මට එළියට එන්න පුළුවන් ඒ කියන්නේ හෙට හවස 3ට. පැතියක් වෙන්නේ හෙට හවස 3ට. පට්ට දාඩියයි මෙතන. ඉතින් මම ෆෑන් එක මෙතන ඔන් කරගත්ත අපේ මේ වෙන නැති. ඉතින් කට්ටිය පස් දාලා උඩ වැඩ ටික මේ වෙද්දි ඉවර කරගෙන යනවා. චන්දියා වගේ වැඩේට බැස්සට මේක කඩන් වැටේද කියලා මට නම් දැන් මාර බයයි. මොකද යකෝ උඩ පයින්නේ? උඩ පයින්න බැයිද? මං හිත උදේ 3 වෙනකම් මේක ඇතුලේ හිටියේ නැත්තම් ඔයාලට පුළුවන් මාව ඒ වගේන් මගේ ඇඟට එක් ගහන්න. ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. සර්ප්‍රයිස් එකක්ද? මේ මං ගෙදර අරන් යනවා. ඔමලට් එකක් දෙනවා බෝයි. මොකක්ද අරන් බලන්න භාජනය? මට්ටා සිරි. ඌ බං ඒක රිද. අයියෝ ඉතින් නෑව්වා ගොඩයා. ඉතින් මොකක් හරි හේතුවකට හෙට හවස 3ට කලින් මම ගොඩට ආවොත් කට්ටියට පුළුවන් මේ හදන බිත්තරයෙන් මාව නාවන්න. මේ අපි හොද්දක් හදලා තියෙනවා ඔයාලට දෙන්න උඩට ආවොත්. උඩට එන්නේ නෑ යකෝ මං කවද්ද යකෝ දෙයක් අතෑරියේ. අතෙන් තියන්නේ හොද්ද. හොද්ද තියන්නේ. Okay boys, it's time for our room tour. අම්බෝ හරි මහන්සි මෙතන ඉන්න බෑ අතර වලගෙන මට මෙච්චරයි කෙලින් වෙන්න පුළුවන්. මේක ලොකු පල්ලකට හදලා නැහැ අපි. ගාන්ට මේ ෆෑන් එක තියාගන්න පුළුවන් විදිහට තමයි මේක හැදුවේ. පුලන් ඕනේ අනිවාර්යෙන්. ඔයාලා මාව ඇහෙනවත් ගන්න. ඉතින් පේන ඇති මට මෙච්චරයි හිට ගන්න පුළුවන් මෙතන. ඉතින් ඔයාලා මෙතන මෙහෙම බැලුවොත් පේනවා ඇති අපේ මගේ බට් ටික තියෙනවා ෆෝන් එකයි අර මේවා ටික. අපිට වයර් එකක් ඇවිල්ලා තියෙනවා මෙතනින් මෙයාලගෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි ෆෑන් එකක්. මෙතන තියෙනවා පාන් එකක්. බිස්කට් එකක්, ජෑම් එකක්. කොත්තුමී තියෙනවා මේ අපි ෂැෂේ පැකට් එක අරගත්තේ. පුංචි බඩගින්න චොක්ලට් එකක්. ඕකේ. ඒත් එක්කම මෙතන තියෙනවා මගේ මේ බෝතල් ටික. ඉතින් අහන්න එපා මේ හිස් බෝතල් මොකටද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නේ නැති එළියට යන්නේ නැහැ කියපුවාම අපේ කලින් වීඩියෝ වගේ තමයි බෝතලෙත් තමයි දාන්නේ. ඒක මෙතන මට කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති එළියෙන්. මොකද ඊත් අපිට මේ ජෙනරේටර් එක ගන්න සල්ලි නැහැ. ඉතින් මේ පැත්ත එහෙම තියෙන්නේ. මෙතන තියෙනවා මට වතුර. මොකද මේ ඇතුලේ රස්නේ හින්දා අපන් දන්නවා අනිවාර්යෙන් වතුර ගෙනාවා මං ගොඩක් බෝතල් ගොඩක් තියෙනවා. ඕකේ. ඉතින් ඕක තමයි මගේ කාමරේ. දවසක් ඉන්න වෙනවා. දවසක් නෙමෙයි. දවසයි පැය 6ක්. කොහොම ඉන්නද මන්ද හිතා ගන්න බෑ. බුදු අම්බෝ. කෑගල්ල කුරුණෑගල මහනුවර සහ ඔන්ලයින් අංක 1 භෞතික විද්‍යා පාඨමාලාව නුගේකොටද අංක 1ට ෆිසික්ස් දර්ශන උකුවල 2026 සිද්ධාන්ත. ඉතින් guys ඔයාලා බලන්න ඇති කොහොමද අපි විශ්ව මැරුණොත් හොයාගන්නේ කියලා. ඉතින් අපිට අත තියෙනවා බලන්න ස්ක්‍රීන් එක. ඔව් කැමරා දෙකකින් ස්ක්‍රීන් එකේ පේනවා. මෙතන තමයි අපිට ඉන්න හදිසියක් වුණොත් ගන්න කොල්ල දෙන්නේ. මෙතන ටූල් කිට් එක තියෙනවා. ටූල් කිට් එක. ඒත් වැඩි දේවල් නැහැ ඉන්නේ. ටූල් කිට් එකක් තියෙනවා. මේ ස්ක්‍රීන් එක බලා ගන්න අයියා. මොනවාද? POC එක. වොකිටෝ කියලින් තමයි අපි කතා කරන්නේ. හෙලෝ මැරිලා හෙලෝ මැරිලා බලමු කැම් එකේ මොකද කරන්නේ ඌ චූ දානවා. ඌ කැමරා ඔක්කොම බහලා චූ දානවා. හෙලෝ ඉෂ හලෝ. බඩු වැඩ නන්නේ නයිස්. බලන්න දන්නා මේ මොකක්ද කියලා. මේකෙන් දැන් විශ්වය හුස්ම ගන්න. ආතල් දෙන්න එපා යකෝ. ඈනාද? ආතල් තමයි. උඩ රස්නේ නැද්ද මම මෙහෙ ගිනි ගන්නවා. මේ සීතලයි. හිම වැටෙනවා. කොල්ලෝ ආතල් දෙනවා යාළුවනේ වලට දෙනවා ඇති. ඇත්තරම පට්ට රස්නේ. වතුර දෙන්න බොන්න මට කෙලින් එන්න බෑ. වතුර දෙන්න බොන්න මට මෙහෙම කෙලින් එන්න බෑ. මම දන්නේ කොහොම වතුර බොන්නද? ඔහො. එයා මොඩෙන්නේ. ඉතින් කට්ටිය නිකන් ඉන්නව නෑ. මොකක් හරි වැඩක් පටන් ගන්නවා. ගල් ගලවනවා ඒ පාර අත්තිවාරමින්. මේ මෙහෙම කරමු. සෝනක් හද. මෙතන සෝනක් ගහමු. යාර සෝන් කොටක්. අඩෝ. මෙහෙම ගහලා
එච්චර ලොකුයක් හදන්න කඩලුවම ඇතිද? තියෙන ගඩ එනකොට යයි ගියක් විතර තව. නෑ නෑ මේ හපා. ජන්ත්‍ර බ්ලොක් කරලා නැද්ද? ඕකේ බොයිස්. ආරම්භයක්. අපේ පරම්පරා ගානක් කරේ නෙව්වා. කොල්ලු ටික සෑහෙන්න මහන්සි වෙනවා මෙතන. ගල් ටික ලස්සනට තියලා සිමෙන්ති අලනවා ඒ පාර. මොන විකාරයක් කරයිද මන්දා. ඒ අතර මගේ වැඩේ දාඩිය පිහන එක ඇතුලේ පට්ට රස්නෙයි. හොඳ නැහැ කොහොමද පෙට්ටියක් ඇතුලේ සාමාන්‍ය මිනිහෙක් ඉන්නේ කියලා. මේ ඔයාලා මොකද ගන්න උඩ ටිකට් ගන්නවද? අපි මේ ලොකු වැඩක් බොසා. කට්ටිය උඩ සෙල්ලම් කරනවා සමන්ද උඩ වයින්නවා මට එනවා ඩොක් ඩොක් ගාලා. ඔයාලා වෙන ඇති සූක්ෂම බැලුවොත් ගයිස් පස් තට්ටු ඕ මයි ගෝඩ් මේ තියෙන්නේ පස් හරිද? මේ තියෙන වීදුරුවක්. කෙලිම පස් වලින් යට වෙලා තියෙන්නේ. තියෙන්නේ ගැම්මට? මගේ වැඩ. හරි හද ඉවරයි බොයිස්. අනේ වතුර. සමරු පළයි. මේ අහපන්න මගේ හાર્ට් බීට් එක පෙන්වන්නේ 96 BPM කියලා. අඩෝ මම ප්‍රෙෂර් එකේ මැරෙයිද බං? 96ට මොකද වෙන්නේ කියලා ගහපන්. බලනවද? ඔව් මේ බලන ගමන් ඉන්නේ මේ වදේනේ. උඹ වැඩ නවත්තලා උඹ හාර ගන්න නවත්තලා මේ ඔක්කොම බලන 96ට මොකද වෙන්නේ කියලා. අම්මට හොයාගත්තා. 96ට මොකද වෙන්නේ? අඩෝ ගියා මොකද වෙන්නේ? 96ට අරු වෙනවා. කවුද? කැරම් බෝඩ් එකක් ගේනවා. මලක දෙට්ට. මලක දෙට්ට කැරම් බෝඩ් එකක් ගේනවා. සෙට් එක මල ගෙදර ෆීලින් එක සුපිරියටම ගන්නවා. කැරම් ගහනවා ඒ පාර. මා මෙතන වල්ලලා දාලා උඹලට ඔච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද බං උට්ට වෙලා? ඉතින් මල ගෙදර දැන් කැරම් ගහුවා. ඵලයන් කොහෙන්ද කොහෙද මලගයක් වෙලා තියෙන්නේ? ඵලයන් කොහෙද මම මැරලා නැහැ. මැරිලා වම ඉඳපන්. මම මැරලා නැහැ අපෝ. ඉතින් මං ගා තියෙන කැෂු නට් එකක්. very nice පට්රහයි. දිය වෙලා. ඉතින් දැන් හවස් වෙගෙනත් එන්නේ කට්ටිය තාම කැරම් ගහනවා. ඒ අතරේ මට නිින්ද ගියා හැමම. ඌ නේද? පොල්ල නිදි. ඔය ඔය ඔය. නැගිටපා. නැගිටපන් මෝරෙක් වෙන්න ඉඳගන්නේ. බලයන්ම යන්න ඕනේ මකුලත් කරන්නේ. අට්ටර ඉඳන්ම බලාගෙන මකුල එපා වෙනවනේ. ඔයාලා උතන්දලා බලාගෙන ඉන්න ඕනේ මගේ හපංකම්. අඩෝ බලුවන්. නියමයි මං එහා පැත්තට ඇරුණා. නියමයි මං අනිත් පැත්තේ ඉන්නේ. ලලලලලා. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 3:35යි 10 11 12 1 2 3 පැය 6ක් පැය 6යි මම මේ විදිහට ඉඳලා තියෙන තාම. බුදු අම්බෝ එතන මට එළියට යන්නත් හිතෙනවා. බෑ වුණාට බෑ. කට්ටිය බිත්තර ගන්න බලන් ඉන්නේ. බිත්තර නම් කන්න බෑ. කට්ටිය රිටර්න් එක දෙන්න බලන් ඉන්නේ හොල්මන් ගෙදර සීන් එකෙන් මට. ඒ ගමන කට්ටිය ඇඳුම් මාරු කරගෙන සුදු පාටට මම මැරෙලා නෑ යකෝ. ඕකේ යාළුවනේ අපේ කෑම වෙලාව. පාන් තමයි කන්න තියෙන දවල් බඩගිනි දැන් අපිට ඇත්තටම මේ මෙහෙම හරිද? 4:08යි වෙලාව. දැන් අපි කන්නේ එතකොට හවසට වගේනේ. අද හවසටයි අද රැයටයි. හෙට උදේටයි හෙට දවල්ටයි හෙට හවසටයි. එහෙනම් හෙට හවසට ඕනේ නැහැ කියමුකෝ. එතකොට එනවා අපිට වේල් 4ක් තියෙනවා අපිට කන්න. ඕක ගහනවාකෝ. හැලෙන පැත්ත කොහෙද තියන්නේ? මේ මලගේ දවසේ පිළිවෙල වැඩ. ඕවා දුක කණ්ඩකා දුකෙන් ඉන්නේ. මට පාම්පෙදි 4ක් කන්න පුළුවන්. ඒ කියන්නේ දැන් yes අප්පට සිරි ජෑම් ගාන්නේ මොකෙන්ද? මට ජෑම් ගාන්න ගන්න නැහැ. මෙහෙමයි කන්නේ. අඩෝනවා. කවුද මේ දවස් හීනකින්වත් මේ hina වෙන්න එපා මලගේ දෙරන ඉන්නේ. උඹලා මොකද කරන්නේ? තුන් උඹලා මොකද කරන්නේ? මම මැරෙලා නෑ යකෝ. මං ජීවත් වෙනවා යකෝ. අරුණ්ඩ විශ්වාසුනේ උඩට වෙලා අඬනවා මං හිතන්නේ. ආතල් ගන්නවා කොල්ලෝ මගේ. ඉතින් කොල්ලෝ ටික මල් අඩමුකුත් හදලා සෝන ලස්සන කරනවා ඔයාලට පේනවා ඇති. මම තාම කන ගමන් ඉන්නේ පට්ට ගේමක් දෙන්න ඕනේ කෑම් ගා ගන්න ගයිස්. දුකයිනේ. දුකයි මෙහෙම නෝනේ. බල අර අඬනවා අයියෝ. අපි අලුත් වතුර බෝතලයක් තමයි බොන්නේ නේ යාළුවනේ. වද දුන්නත් ඉතින් මොනවා වුණත් පොඩි කාලේ දැන් එකට හිටපු යාළුවා අද ඉතින් මෙහෙම මැරිලා. මෙතන ඉන්න. හදවත ඉන්නේ හදවත දුකයි ඉතින් මොනවා වුණත් මෙතනත් ඉන්නවා. දැන් පැය ගානක් මැරිලා.
දායන් හිතෙන්නේ මට මේ සොහොන දුකයි හරිම දුකයි ස්පොන්සර්ඩ් බයි ජයරත්න අංකල් වල දැම්මා සංකාර ඕකේ යාළුවනේ ඔයාලා වෙනව ඇති කට්ටිය ෆොටෝ යත අඩෝ අඩෝ මම මැරලා නෑකෝ කොහෙන්ද ඔය ෆොටෝ එක හොයාගත්තේ අනේ උඹ මරුනේ කතා කරන්නේ නැහැ කතාව බං තෝලකුත් අදලා උන්ට පාන් කෑවට පස්සේ මෙතන පාන් කුඩු ටික හැමදැනම මං අස්කරා පටස් ගාලා ඉස්සර සල්ලි නෑ ඇත්තට මේ රිවර්ස් කැමරා තමයි ගහලා තියෙන්නේ මේ තියෙන්නේ හෙලෝ අයින් ගියා වාහනේ රිවර්ස් කරනවද නේ මයින් ඇහෙන්නේ නේද මම මේක බං ඉන්න ඇහෙන්නේ ඔය අයින් ගියා කොතනේ මමද දැන් ඇහෙන්නේ මට මොඩ යාළුවන්ගේ සද්දේ හරිම කරදරේ දැන් මුන් ආතල් ගන්නවා මගෙන් දන්නේ පිස්සු දෙයකෝ ඉන්න දීපංගෝ ෆෝන් එක අස්සට ගියා අපෝ ඵලයන්ගෝ වද දෙන්න නැතුව ඵලයන්ගෝ ඔගිඩෝගේගේ බැටරිත් ගැලවෝ කරදරේ හින්දා හරියට මු මෙතන ගිහිල්ලා මේ විසික් කරලා මොකද්ද කියන්නේ මෙයාට දැන් ඉවරයි වද ඉවරයි ඌ බලන්නේ නැද උරුමිනියෙක් ඉන්නවා මේක ඇතුලේ ඔයාලට පේන්නේ නැති ඕකේ ගයිස් මගේ වමෙන් මට ඇහෙනවා කට්ටිය මෙතන හාරනවා වගේ ගයිස් දැන් අපි මෙතන හාරගම ඉන්නේ අපි බලමු විශ්ය ඉන්නවාද කියලා උට නිකන් ඉන්න දෙන්නේ වද දෙමු අපි හාරලා මම උඹලා උඩ මොකද ගන්නව ආරන වෙන්නේ මොකක් කිව්වද රද්දුම කියන්නේ මොකද්ද කියේ උඹලා උඩ මොකද කරන්නේ මොකුත් නෑ ආර සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ මට ඉතින් කට්ටිය පොඩි අතල්ලේ දෙන්න යන්නේ මට රෑ වෙද්දි මට හාරනවා මෙහෙන් උඹ ඉස්සරෙන් අයින් වෙන්න අපි එනෝ මොකක්ද ඔය කරන්නේ දැන් වෙලාව 7යි කාලයි ගයිස් ඉතින් කට්ටිය තාම හාරනවා මෙතන ඔයාගේ ළඟටම ආවා අපි ඕ ළඟ ඉන්නේ මේ ළඟයි දැන් අඩෝ ඇයිද එච්චර මාංශනේ ටූ කරන්න මේ මෙච්චර දෙයක් කරලා මූට මේ අග යන්නේ නැහැ මේ වහපන් කොල්ලු කොට කැතේක ඔබ පල්ලෙහා මිදපන් මැරලා යම බලපේ නැති මං ගාව තියෙනවා අපේ LED ස්ට්‍රැප් එකේ රිමෝට් එක උඩ දෙන්න ග්‍රීන් දීපයෝ ග්‍රීන් yes green නුලා blue අපි පාට වල් ගන්න ගන්නේ yo මොකද්ද කරන්නේ මේ බලන්න මේ ආකිටෙක්ට් මේ අර මොනවද කියන්නේ මොනවද මේ ඉතාලි ආකිටෙක්ට් කොල්ලෝ දරත් හොයාගෙන ඒ පාර ගිනි මැලයක් ගහන්න වගේ ඒකත් මගේ පෙට්ටිය උඩ නියමයි බොක්කේ යාළුවෝ කියන්නේ මෙයාලත් තමයි ඌ විශ්ව මරණ එක දැන් සමරන්නේ අපි මෙතන සමරන්නයක් ගහලා ඌ අනුස්මරණය කරා ඔයාලට මොකද හිතෙන්නේ සතුටුයි අවුලක් නැහැ ෂෝකේට බං මිතුරු කියලා දිලීෂේ ගිනිනට මුණ නටනවා දැන් ඉන්දර නිපලනේ උගන්වල බලපන් ඉතර වෙකිට වැඩිනවා අට ඇත්තට වැඩේ වැඩේ හරි ඉන්දර වැඩිනවා ඉරනටපා කොහෙන්ද පුරුතන වගේ දේවල් ඒ ඔබේ ගුරුතුමාගේ මුදු ගුරුතුමා ඔව් මේක පොඩ්ඩක් ගිනිනට දැන් අපි කොත්තුමියක් කන්න යන්නේ කියලා අපි ගාව කොත්තුමි ඊමේ පාඩ සිරි වෙනවානේ ඔක්කොම වැඩි ඉවරයි ඔක්කොම ඉවරයි ෂි ඔක්කොම වයිබ් එක ඉවරයි කොත්තුමි කන්න මං උණු වතුර දාලා නැහැ අඩෝ ඇයි වදින්නේ කොත්තුමි හදන්න උණු වතුර දාලා නැහැනේ මං අපිට කිව්වේ උණු වතුර ඕනේ කියලා මං රැයට කන්නේ කොහමද මොන අර බටේරි උණු වතුර එවන්න ඒක ගන්න බැයිද බ්‍රෝ
ඇතර මම කොත්තුමි චුට්ටක් කෑවා අය පන් කෑල්ලක් කෑවා අතරට ඒති මට අතර කන්න නෙමෙයි මම කොන්ද තමයි හිතනවා දැන් කකුල දෙක හිතනවා මට ඇත්තටම උඩට යන්න හිතලා තියෙන්නේ යාළුවනේ මං උඩට ගන්න කිව්වොත් ඔයාලා මාව අර වගේ නාවනවද ඔව් ආ දුවත් තියනවා මේ කෑ ගන්න එපා අරුව හැරි ෂෝකේටපත් මිතුරු කැල මම විතරක් නෙමේ අහල පහල ගෙවල් වල අය තැහැරෙයි වගේ ඒ පාර මහරෑ මරු වැඩක් කරන්න යන්නේ කට්ටිය ඒ මොකද්ද සද්දේ ලෝ යාට ඇහුණාද මොකද්ද ඔයාගේ මල ගෙදර තැමරුවා උඹලා රතින් දැම්මද පිස්සු දෙකෝ මේ අඩෝ බලාගෙන ආවා කිනිකක්වත් එහෙම සර්ප්‍රයිස් මට ඒක නම් මැරෙනවා අපි ඔක්කොම ඒක නම් මෝටාර එකක් පට්ට වෙඩි බේත් ගලක් එනවා මට මේකෙන් කට්ටිය මොකක් හරි ආතල්ලයක් දෙනවා උඩ මං හිතන්නේ අහස් කූරු යවනවා මං හිතන්නේ මට ඇහෙන්නේ නැහැ සද්ද හරියටම අඩෝ මේ මොකක්ද පාපි මල් ගෙඩිය දැම්මා බලන්න එච්චර ගොඩක් ගියේ ඔය එක මෝටාර එකක් මේ මෙතන දාමුනේ ඔව් ඇඟුඩ දාමු ඇඟුඩ දාමු ඇඟුඩ බාබකියක් දාමු ඉස්සා අපි බාබිකියු දාන්න යන්නේ ඒ ඉරලා නේද හොඳට පටන් කරන ගමු හරි කරනවා මම බලන් ඉන්නවා ඉතින් කරන්න දෙන්නේ චෙෆ් මට අපි වියනවා ඉස්සගේ මල ගෙදර තමයි උඩ ෆුල් හැපනින් ඔයාලට පේනවා ඇති බාබකියු දානවා මල්ලෙඩි දානවා පාටියක් දාන්න වගේ යන්නේ කට්ටිය කොහොම හරි දැන් නම් හොඳ ගණන් එකම විදියට ඉඳලා මට නම් එපා වෙලා තිබුණේ හොඳ රිදෙනවා අම්මට සිරි වෙන්න මේකේ බාස්කට් එකේම තියෙන ඔයිලේ ගන්න. අරන් පයින්නනේ හදන්නේ කවලෙන්න ලොකු කැලක් ඈ තනෝබ නෑ මේ මේසෙට තිබ්බා. ආම් අම්මා අඩෝ උඹලා මොනවද හදනවද උඩ දෙනවද අඩෝ බඩු වැඩ කරන්න එපා ඈ එන ගහයි ඈ අන්න අත දාලා තියෙන විදිහට ඔන්න දැම්මා දාඩ ඔන්න එනවා අම්මාට යුඩු ඊයා අඩෝ අම්මුණාද අයියෝ අනේ දියංගෝ එක ඔව් දැන් එනවා අල්ලගනි ඔන්න එනවා අල්ලගනි එවන්න අම්මාට යුඩු යා යාළුවනේ මට හම්බුණා සුජිස් එකක් ඉතින් මේ රෑ මෙතන මස් බදිනවා කියන්නේ යකෙක් එනවා යකා ගහයි ගහනවා අන්දරබල එනවද ඔයාලා ගෙවල් වලට යන්නේ නැද්ද මම බුදිය ගන්න යන්නේ දැන් මේ පාටිය පටන් ගත්තා පිස්සුද බායිය කතා ගන්න මම බුදි එතන අපි EMF එක ගහන්න නේද ඉතින් ඔයාලා නිදාගත්ත යාළුවන්ගේ මල කරදර ඉවස ගන්න බැරි නම් යාළුවනේ වෝකි ටෝකි තියෙනවා මෙන්න මෙතන වොලියුම් බටන් එක පවර් බටන් එක ඔෆ් කරලා තියන්න good morning දැන් වෙලාව 6:05 ඉදරයි ඉස්සත් දීදී මහත්තයා සුබදර්ශන ඉස්සා හැර උනේ බන්ද හෙලෝ විශ්ව ඔය නැගිටපන් ඔයි නැගිටපන් දෙවෙලා නැගිටපන් උදේ වෙලා දැන් ඉර පායලා තියෙන්නේ හෙලෝ හෙලෝ හරි මම නැගිට්ටා හරි මේ උඹලා මා කතරකාරයෝ පුදුවෙන්න වෙලාව 6යි කාලට විතර පැය 9ක් තියෙනවා තව ඇත්තටම මෙච්චර අමාරු ගියසන්න නම් මම මේ චැලෙන්ජ් එක කරන්නේ නැහැ මං හිතුවේ මෙච්චර අමාරු වෙන්නේ නැති කියලා මට ඉන්න බෑ දැන් කොන්ද රිදෙනවා අතපය රිදෙනවා ඇඟ රිදෙනවා ඉතින් මං ඔයාලට වෙන්නනම් මේ වෙද්දි මගේ නිලි පෙට්ටියේ තත්ත්වය යාළුවනේ දැන් තියෙනවා මගේ කුණු මල්ල
ඒ වගේම මෙන්න ඉන්නවා අපේ චාල්ස් නෙමෙයි මේ කවුද? බ්‍රෝ චාල්ස් නෙමෙයි. ඇතර මේකට සත්තු වෙනවා මේ බට දෙකෙන් මට ඒක අපිට ඒක මේ මොනවාරි කවර් කරන්න තිබ්බා නෙට් දැලක් වගේ මොකක් හරි දාලා. පාන් තියෙනවා. පන්නරම්බේ අම්බෝ. සොත්තු මේ තියෙනවා උණු වතුර තිබ්බේ නෑ. ඊට පස්සේ මම ගිහිල්ලා අපේ ඊළඟට මෙතන තියෙනවා මගේ වතුර බෝතල් ටික ඔක්කොම හිස්. මේ විදිහට මට වතුර ඉතුරුලා තියෙන්නේ. එක බෝතලයක් තියෙනවා ෆුල්. අපේ අර බෝතල් දෙක. ඕකේ වතුර බෝතල් එකමාරයි මට තියෙන්නේ. පැය 9ක් තියෙනවා ඉන්න. බුදු අම්බෝ. මේ අහපන් විශ්ව. ඔබ දන්නවද දැන් දවසක් විතර උඹ ඔය වලේ හිටියා. අඩෝ. ඔබ හිතෙන්නේ තියනවාට? මට ඉන්න බෑකෝ මේක ඇතුලේ ඉන්න බෑ දාඩියයි මට කොන්ද රිදෙනවා ඔළුව රිදෙනවා මගේ අතපය රිදෙනවා මගේ ඇඟ රිදෙනවා මට මෙතනින් එළියට එන්න ඕනේ යකෝ ඉක්මනට තුන වෙන්නේ නැත්නම් යකෝ මොනවද හිතෙන්නේ කියන්නේ උඹ පිස්සුද උඹලා හිතන්නේ මෙතන ආතල් එකේ ඉන්නවා කියලා ඩයඩ් මම කැමරා උස්සන් ඉන්නවත් පණ නැහැ ඇත්තටම පට්ටම ඩයඩ් මට දැන් නම් ඇත්තටම මට එපා වෙලා තිබුණේ පැය 24කුත් මේ වෙද්දි පහු කරලා එකම විදියට ඉන්නවා කියන්නේ ආය બ્લોක් වෙලා වගේ මාව ඒ වුණාට කොහොම හරි මේ පටන් ගත්ත වැඩේ අපි ඉවර කරන්න ඕනේ ඒ ඇයි? කරන්ට් එක ගියා අඩෝ අඩෝ හරි කරන්ට් එක හිල්ලලු. ඔව් ඒකට මොකද තෝරන්නේ යකෝ මේ කෑමරාවද මොලව. මොකද්ද පොඩි වාර තෑග්ගක් මොකද්ද ඒක මොකක්ද කපලාද මේක නෑ ඔයාලා තාජ උට්ටෙන් තේරෙන්නේ මොකද්ද කියලා. සීතලද ඔයාට? අඩෝ මල යාඩාර ගන්නවද සීතලයි නේද ඔයාට? සීතල දැනෙනවනේ. අනේ පිස්සුවයි මාවේ දාඩිය දාලා මැරෙන්න තියෙන්නේ අද වාතර ගන්න එපා තාටියා මැරියා. අම්බෝ යකෝ උස්ප ගන්න බෑ වගේ මට ලයිට් ආවද ලයිට් ආවා අඩෝ හපල්ලකෝ සිරා කතාවක් හරිද අඩෝ මට වෙන ඉන්න බෑ බම් මේක ඇතුලේ මාව ගනි ගනි මාව කොට ඉරාද කියන්නේ සිරා මේ හාර බම් බයතන කම්පියුටර් ගමුද? විශ්ව ඔයාලා එන්න ඕනද? දෙන්නම් බම් උඹට. පිස්සු දෙකෝ උඹලා හිතන්නේ මේ මෙච්චර වෙලා ඉතෝ තප්පේ මෙච්චර වෙලා ඉතෝ තප්පේ තියෙන මං ගොඩේ කියලා නේද උඹලා පිටර ගන්න ඊය මොඩයක් උඹලා දෙච්චර මොඩයක් නැද්ද ඊය නිකන් ආවත් උඹට කනවා දෙන්න ඉතින් මේ මං ඉන්නේ අපේ චැලෙන්ජ් එකේ අන්තිම විනාඩි කීපයේ දවසකුත් පැය 6ක් ඒ කියන්නේ පැය 30ක් මේ වෙද්දි ඉඳලා තියෙනවා බොයිස් ඕකේ යාළුවනේ වෙලාව 3යි මාව හාරන්න ආනවා චැලෙන්ජ් එක ඉවරයි යකෝ ආරපන් ඉක්මනට යමන් බාරුව ගන්නත් ඕනේ මම මැරිලා නෑ. වාර සතුටුද දැන් යාළුවනේ මුන් බැකෝෂන් පාව ආරන්නන්න මෙතන වීදුරුවක් තියෙන්නේ අපි අර මුල්ලටත් යන් ඒ මුල්ලේ වීදුරුව නැහැ චැලෙන්ජ් එක ඉවරලා දැන් සෑහෙන වෙලාවක් කට්ටිය තාම හාරනවාමව Oh my god, කට්ටිය එළිය වැටෙනවා අඩෝ ඉතින් මම මේ පැය 30කට පස්සේ එළිය දකින්නේ මට කතා කරන්නවත් වචන එන්නේ නැහැ ඇස්වල කඳුළු ෆයිනලි කොහොම හරි අපි සාර්ථකව ඒ චැලෙන්ජ් එකත් ඉවර කරා Hi brother චින්චි කොහොමද සැපයිද? bye